ආයි බොහෝවන් දරුවනේ අද අපේ පාඩම තමයි 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩමේ එන නිතරම රචනා ප්‍රශ්නෙන වැදගත් කොටසක්. ඒ තමයි పూర్ව ඓතිහාසික යුගයේ තාක්ෂණය. పూర్ව ඓතිහාසික යුගය කියලා ගත්තට පස්සේ ගල් යුගයෙන් වෙන් වෙලා කෘෂිකර්මාන්තය ආරම්භ වෙන, යකඩමේ වලම්ම ආරම්භ වෙන, ක්‍රමවත් සුසානු පද්ධතිය ආරම්භ වෙන, මැටි භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ වෙන යුගයනේ. එතකොට ඔයාගේ පේපර් එකේ තිබ්බොත් పూర్ව ඓතිහාසික යුගයේ තාක්ෂණය කරුණු දෙකක් හෝ තුනක් ඇසුරෙන් විමසන්න කියලා. අපිට මොනවාද මේකේ විමසන්න පුළුවන් කරුණු? එතකොට මෙන්න මේවා. අපිට එකක් ගන්න පුළුවන් මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය. මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය අර්ථ මොනවාද විස්තර කරන්න තියෙන්නේ? අපිට උඩරංචා මඩම නිවසෙන් හම්බ වෙනවා වර්ණාලේපිත මැටි බඳුනු. වර්ණාලේපිත මැටි බඳුනක් හම්බ වෙන උඩරංචා මඩමෙන් එහා සමාන එකක් හම්බ වෙන හඳුන් මුල්ලෙන්. හැබැයි හොඳම එක හම්බ වෙන උඩරංචා මඩමෙන්. මේ උඩරංචා මඩමෙන් හම්බ වෙන මැටි බඳුන සුදු පාට පසුබිමක රතු පාට වර්ණයෙන් නිතාම අලංකාර ලෙස වර්ණ ගන්නලා තියෙනවා. එතකොට මැටි භාජනය නිෂ්පාදනය කරනවා කියන්නේ ඊටාම් සරල වැඩක් නෙවෙයි. අනිවාර්යෙන්ම මේ මැටි බඳුන හදලා තියෙන සකපෝරුවක් භාවිතා කරලා ඒ විතරක් නෙවෙයි මැටි පබළු කිහිපයකුත් හම්බ වෙන උඩරංචා මඩමෙන්. එහෙනම් මැටි භාණ්ඩ නිෂ්පාදනය නැත්නම් මැටි තාක්ෂණය పూర్ව ඓතිහාසික යුගයේදී තිබ්බ කියලා තහවුරු වෙනවා. ඊළඟ එක අපිට ගන්න පුළුවන් పూర్ව ඓතිහාසික තාක්ෂණය ගැන විමර්ශනය කරන්න ප්‍රශ්නයක් ආවොත් යකඩ තාක්ෂණය. పూర్ව ඓතිහාසික මානවයා යකඩ භාවිතා කරපු මුල්ම මානවයා හින්දා මුල්ම යුගයේ හින්දා මේ යුගයට මුල් යකඩ යුගය කියලාත් කියනවා. මේ මුල් යකඩ යුගය වෙන పూర్ව ඓතිහාසික යුගයේ උඩරංචා මඩම නිවසෙන් හම්බ වෙනවා මොකද්ද? ලෝහව කූරක් කාන්තාවන් නැස්සට අඳුන් ගැල්ලීමට භාවිතා කළ. මෙන්න මේ ලෝහ කූර අරගෙන වාට යකඩ නිස්සාරණ තාක්ෂණය ගැන පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි නිවාස ඉදිකිරීමේ තාක්ෂණය. పూర్ව ඓතිහාසික මානවයා නිවාස ඉදිකිරීම පිළිබඳ දැක් වූ හැකියාව මේ උඩරංචා මඩම නිවාස ආශ්‍රයෙන් පැහැදිලි වෙනවා. මොනවාද උඩරංචා මඩම නිවාස ආශ්‍රයෙන් පැහැදිලි වෙන්නේ? ගෙබිම්ම ගිලාන ඔබසින ලෙස සකසා තියෙනවා. ඒ විතරක් නෙවෙයි බිත්ති ලම්බාකාරව කෙලින් බැඳලා තියෙනවා. වරිච්චි මැටියෙන් බැඳලා තියෙන්නේ. වහල පොල් අතුව ඉලුක් වගේ දෙයක් දාලා ආවරණය කරලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි పూర్ව ඓතිහාසික යුගයේ නිවාස ඉදිකිරීම සිද්ධ වෙලා තියෙන්නේ.